හයි ඔගොල්ලන් හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ සඳුදා දවසක්. අද මම ටිකක් පරක්කු වෙලා තමයි වැඩට යන්නේ. හස්බන්ඩ් නම් උදේම වැඩට ගියා. ඉතින් අද මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා බලමු. මේ තමයි අද මගේ අවුට්ෆිට් එක. ඉතින් දැන් තේරෙන්නේ ඉක්මනටම ලෑස්ති වෙලා වැඩට යන්න. දැන් මම මේ වැඩට යන ගමන් ඉන්නේ. අද හස්බන්ඩ් නෑනේ මාව ඩ්‍රොප් කරන්න. එයා උදේම වැඩට ගියානේ. ඉතින් මම අද තනියම පහින් ඇවිදගෙන යනවා. මම වැඩ කරන තැන ගොඩක් දුර නෙමෙයි තියෙන්නේ, ළඟයි. ඒ නිසා පහින් යන්න පුළුවන්. අද ඉතින් මම පරක්කු වෙලා ආව නිසා උදේ තිබුණු වැඩ ටික ඉක්මනට ඉවර කරා. අද මගේ කොෆී ටයිම් එක මිස් වුණානේ මම පරක්කු වෙලා ආපු නිසා. ඒ නිසා මං හිතුවා අද කිරි කෝපි එකක් හදා ගන්නවා කියලා මුලින්ම කිරි පිටි වලට Nescafe දාලා මං සීනි වෙනුවට ස්වීට් එකක් තමයි යූස් කරේ. කිරි කෝපි එකත් හදාගෙන මම දැන් ආපහු වැඩ ටික කරන්න තමයි හදන්නේ. අද ලොකුවට බිසි දවසක් නෙමෙයි. ලොකු වැඩක් තිබුණේ නැහැ. පොඩි වැඩ තමයි තිබුණේ. ඒ ටික ඉතින් ඉක්මනට ඉවර කරා. හරියම කාම් වයිබ් එකකින් අද වැඩ කරන්න පුළුවන් වුණා. මේ දේවල් තමයි අද ලන්ච් එකට තිබුණේ. ඒ කාලේ ඉවර වෙලා මං දොඩම් ගෙඩියකුත් කෑවා. දැන් වෙලාව හවස 6:30ට වගේ. මං ඕෆ් වෙලා ගෙදර යන ගමන්. ඔන්න ඉතින් අදත් හැමදාම වගේ ක්ලවුඩිව චුට්ටක් ළඟ තියාගන්න ඕනේ වැඩ ඇරිලා ආපු ගමන්. එහෙම තියාගත්තට පස්සේ තමයි එයා මට ඉතින් ඉතුරු වැඩ කරගන්න දෙන්නේ. මේ ඊළඟ දවස ඒ කියන්නේ අඟහරුවාදා උදේ මං ඉතින් උදේම ලෑස්ති වෙලා වැඩට ආවා. අද නම් පරක්කු වෙන්න බෑ. උදේම එන්න උනා. උදේම තිබුණු වැඩ ටික ඉක්මනට ඉවර කරලා ඊට පස්සේ මම මගේ ටී එක හදාගත්තා. ඒත් එක්කම පාන් වලට බටර් ගාලා ඒකත් අරගත්තා අද බ්‍රෙක්ෆාස්ට් එක විදිහට. මේ ඉන්නේ මම. ටී එකත් බීලා මං මගේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. දැන් වෙලාව හවස 5:30ට වගේ මගේ ඔෆ් ටයිම් එක. ඉතින් මම දැන් ගෙදර යන්න හදන්නේ.
එහෙනම් අලුත් වීඩියෝ එකක් කරන් ආයෙත් දවසක එන්නම්. එතකල් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.